තිරවසරණ අපේ හඳුන්නේ අද ලෝක ළමා හා වැඩිහිටි දිනේ. එතකොට ලෝක ළමා හා වැඩිහිටි දිනේ වෙනුවෙන් සිව්හෙල අපෙන් අපි සමාජ සත්කාරය බලකාය වර්ෂයක් පුරාට පවත්වන වැඩසටහන අද වැලිකන්ද ප්‍රදේශයට ගෙනාවා. ඔබ වහන්සේට මොකද හිතෙන්නේ අද මේ වැලිකන්ද ප්‍රදේශයේ දුප්පත් අහිංසක අසරණ ජනතාවක් එක්ක එකතු වෙලා අපි මේ වැඩසටහන කරා. ධර්මයේ කියන එක තවත් කෙනෙකුට දෙන්න තමයි බුදුන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. මේ සිව්හෙල අපෙන් අපි සමාජ සත්කාරය බලකාය කරන වැඩසටහන පිළිබඳව ඔබ වහන්සේගේ අදහස මොකක්ද? සභාපතිතුමා දැන් මේ අලුත් කාලේ මම නැත්තම් මේ මිනිසුන් බොහෝ දෙනෙක් දුක් පීඩාවල යෙදෙන අවස්ථාවක මේ අපි වෙනුවෙන් අපි මේ සමාජ සත්කාරක වැඩසටහන බොහොම හොඳ වැඩසටහනක් විදිහට මම අද දකිනවා. මේ ලෝක ළමා දිනයට සමගාමීව අපි දේශනා කරන්නට යෙදුණු ශ්‍රී සද්ධර්ම දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස ඒ වැලිකන්ද ප්‍රදේශයේ රණවිරු ගම්මානයේදී සිද්ධ කළා. ඉතින් මම දකිනවා මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මේ සංවිධානය හොඳ මෙහෙවරක් කරනවා. ඒ වගේම තමයි මේ රට ජාතිය වෙනුවෙන් බොහොම උදාරතර සේවයන් කරපු අය අතීතයේ මීමුත්තන් පවා මේ රට වෙනුවෙන් මේ අවදි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් අපි දකිනවා මේ සංවිධානය හරහා බොහෝ ප්‍රදේශවලට අහිංසක දුගී දුප්පත් ජනතාව වෙනුවෙනුත් ඒ වගේම ළමයි ලපටින් වෙනුවෙනුත් මේ කරන සමාජ සත්කාරකයේ පිළිබඳව බොහොම සතුටටපත් වෙන්න ඕනි. විශේෂයෙන් බෞද්ධ භික්ෂුවක් හැටියට මේ සංසාර ගමන පිළිබඳව ඒ සංසාර ගමනේ නිවන් දකින්න හේතු හදන අවස්ථාවක සමාජයේ බල ගන්නවන්නට ධර්මයේ පැත්තට මිනිස් හදවත් යොමු කරන්න මේ සංවිධානය හරහා මේ කරන ප්‍රයත්නය මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුවක් හැටියට අපි අගය කරනවා. ඒ වගේම මල්ලතු අස්ගිරි ඒ වගේම ශ්‍රාමාන්‍ය නිකාය ඒ වගේම අමරපුර නිකාය මේ වගේ නිකාවල මහානායක හාමුදුරන් වහන්සේලා දැනුවත් කරලා රට පුරාම මේ සංවිධානය තුල බෞද්ධ ජනතාවත් පුදුමහත් ලංකාවාසී සියලු දෙනාටත් සෙතක් සාන්තියක් කරන්න පුළුවන් ශක්තියක් තියෙන සංවිධානයක් හැටියට හඳුන්වන්නට කැමති. ඒ වගේම හඳුන්වලා දෙන්නටත් කැමති. ඉතින් ඔබතුමාලා මේ කරන සමාජ සත්කාරකයේ තුල සංසාරේ මේ පෙර රජදරුවන්ගේ කාලේ ඉඳන් ආපු අය ඔයාලා ඉතින් නැවත නැවත මෙරි ඉපදී මේ රට ජාතිය ආරක්ෂා කරගන්න එක මෙහෙවරක් තමයි ඔය කරන්නේ. ඉතින් අපි ප්‍රසාදය පළ කරනවා මේ සංවිධානය වෙනුවෙන්. ඉතින් ඔය සියලු දෙනාට ඒ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලයට ඒ වගේ මේ අලුත් ඇති කරන්නට යෙදුණු ඒ අලුත් වැඩසටහන් සියල්ලටත් අපගේ ආශිර්වාදය අපි නිරන්තරයෙන් ඔබතුමාට සලසලා දෙනවා කියන එකත් අපි මතක් කරලා දෙනවා. ඒ කියන්නේ මේ ලංකාවේ බෞද්ධ ජනතාව ධර්මයට ලං කරන්නටත් ඔබතුමාලගේ වැඩසටහන් කීපයක් ඔස්සේ මේ රටේ පුදුමහත් ජනතාවට සේවයක් කරන්න ඔබතුමාලට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ආශිර්වාදයන් සිද්ධ කරනවා. අපේ අවුරුද්ද දැන් අපි මේ රට ලංකාවේ වොන්තර පදනම් ආයතන සංවිධානය තියෙනවා. ඒක දේශපාලන ආගම්වාදී ජාතිවාදී අදහස් වලින් පිළිච්ච එක. නමුත් අපි දේශපාලන ආගම්වාදී ජාතිවාදී අදහස් වලින් තොරව සමාජීය සංස්කෘතික ආර්ථික ආධ්‍යාත්මික පරපුරක් බිහි කරන්න රණවිරුවා සහ රටවිරුවා ඒ වගේම තරුණ පරපුරක් එකතු කරගෙන තමයි මේක කරන්නේ. මොකද රණවිරුවා කියලා ගත්තොත් එයා තුළ තියෙන විනය නායකත්වයේ ගරුත්වයේ සැලසුම් කිරීම සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ පසුකතන කියන එක. ඒතර ගෑණියෙක් මිනිහෙක් කරන්න විතරයි බෑ. ඒතර ගමකට නායකත්වය දෙන්න පුළුවන් රණවිරුවට. දැන් මෙන්න මේ හරහා තමයි මේ සංවිධානය නිර්මාණය වෙන්නේ. ඒතකොට මේකේ තියෙනවා ආර්ථික බලකායක්, ආධ්‍යාත්මික බලකායක්, ආපදා බලකායක්. එතකොට අපි සැලසුම් කරන මේ ආර්ථික බලකාය හරහා මිනිසුන්ගේ ආර්ථිකය සහ කළමනාකරණය ගොඩනගන්න ස්වයං රැකියාව වැඩසටහන නිර්මාණය කරා. එතකොට ආධ්‍යාත්මික බලකාය එදා අපේ මුතුන් මිත්තෝ ඉරෙන් හඳින් වැඩ ගත්තොත් කියනවා. නමුත් අද වෙනකොට ගහකොළ සතාසුප ඔක්කොම හයිබ්‍රිඩ් කරලා විනාශ කරලා ඉවරයි. අපිට තිබ්බ අංගම්පර සටන් කලා වෙල වෙදකම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර බලි තොවිල් මේ හැම දෙයක්ම තිබ්බා. නමුත් අද වෙනකොට වියකින් යනවා. මෙන්න මේ පැතිකඩ මේ සත්‍යතාවය තියෙනවා අපේ අපුඩු. බුදුන්වහන්සේ දේශනා කර ධර්මයන් අපි යන මිනිස්සු. ඒකට තවත් ආගම් මොකටද තරම් තියෙනවා ලංකාවේ. මේ සියලු ආගම් එකතු කරගෙන සියලු මිනිස්සු එකතු කරගෙන අපි යන ගමන ආගම්වාදී ජාතිවාදී අදහස් වලින් තොරව තමයි යන්නේ. ඒ ඔබ වහන්සේ තරුණයින්ට ඔබ වහන්සේට මොකක්ද කියන්න තියෙන මේ සම්බන්ධව? තරුණයින්ට කියන්න තියෙන අද කාලේ දැන් අපි මෛත්‍රී සාගත ශාස්ත්‍රවරයෙක් අපේ නායකයන් අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපේ ආධ්‍යාත්මික නායකයෙක් කියලා අපි ආගමක ගත්තොත් ආධ්‍යාත්මික නායකයෙකු කියලා සඳහන් කරන්නේ. හැබැයි අපේ තථාගතයන් වහන්සේ ලෝක සත්‍යයට මෛත්‍රිය පතුරවපු මේ
ශාස්ත්‍රවරයෙක්. එතකොට ඒ ශාස්ත්‍රවරයා නිරන්තරයෙන් බැලුවේ අන්‍ය ආගම් එහෙමත් නැත්නම් අන්‍යයන් ජාතිකව කිසිම මොහොතක හෙලා දැක්ක ශාස්ත්‍රවරයෙක් නෙවෙයි ලෝතුරා බුදු. ඉතින් තරුණයෝ අද හොයන්නේත් මේ පැත්ත. ඉතින් මම හිතනවා ඔබතුමාලගේ මේ සංවිධානය හරහා ඉස්සරහට ඒ තරුණ පිරිස මේක වටහාගෙන එක රටක් එක ශ්‍රී ලංකාවක් යටතේ බොහොම සතුටෙන් සෑම ජාතියක්ම එකසේ විසිලා අපේ ධර්මයේ පිළිබඳව ඒ අයට දැනුම් දීලා මේ අපේ ශාස්ත්‍රවරයාගේ තියෙන වටිනාකම. එතකොට ඒ තරුණ පරම්පරාව ඉදිරියට කොහොමද මේ රට ජාතිය වෙනුවෙන් හඬ නගන්න ඕනි කියන එක මේ සංවිධානය හරහා ඔබතුමාලා හරහා මේ වැඩසටහන හරහා ඉස්සරහට සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරන නිසා තරුණ පරම්පරාවටත් අපි කියනවා සමාජයේ හැමතැනකම ඒ අය කඳවුරු බැඳගෙන මේක හා ඒකරාශී වෙන්න කියලා තමයි මට අවවාදයක් අනුශාසනාවක් වශයෙන් සංඝ රත්නයේ හැටියට දෙන්න තියෙන්නේ. හරි. දෙවසන්නේ කරන් දුන්නේ බොහොම ස්තුතියි.